බොහෝ තැන්වල අපි කතාවට කියනවා යම්කිසි නිර්මාණාත්මක හැකියාවක් එහෙම නැත්නම් පිළිවෙලක් ඇතුව වැඩක් කරනවා නම් එතන කාන්තාවක් ඉන්නවා කියලා. බොහෝ සාර්ථක මිනිස්සු පිටිපස්සේ ඉන්න කාන්තාවන්නේ. අන්න ඒ විදිහට කාන්තාවන් හරි අපූර්වට අගයන්න සමාජය දැන් හුරු වෙලා තියෙනවා. ඒ ඇගීමත් එක්ක කාන්තාව ඉන්න ශාස්ත්‍රය පිළිබඳව විශේෂ ඇගීමක් කරන්න අයිකොනික් අවෝඩ් පුද්ගලික සමාගම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මාත් එක්ක ඉන්න අද සම්මානයක් අරගත්ත කෙනෙක් ලක්වානිත අභිමානී 2025 සම්මානවලත් එක්ක. ඉතින් අපි කතා කරලා බලමු. මට කියන්නකෝ නම මොකද්ද? කෞශල්‍ය රත්නායක. හරි. මට කියන්නකෝ මොකක්ද ඔබ නියෝජනය කරන ශාස්ත්‍රයේ අද සම්මානයට පාත්‍ර වෙන්නේ? මම වෘත්තීය නීතිඥවරියක්. හැබැයි මට අවෝඩ් එක හම්බෙන්නේ සම්මානය හම්බෙන්නේ මල්ටි ටැලන්ට් එක්සලන්ස් අවෝඩ් ඔෆ් ද ඉයර් කියන එක. මොකද මම ශාස්ත්‍රයන් කීපයක් බොහෝ ශාස්ත්‍රයන්ගේ ගොඩක් කියන්න බැහැ. ඉතින් පොඩි දේවල් ටිකක් අපි මෙහෙම කරමු. දැන් නීති ශාස්ත්‍රය තමයි ප්‍රධාන වෙන්නේ කියලා කිව්වනේ. අපි මතක් කරමු දෙක තුනක් ඔබතුමිය රිප්‍රසන්ට් කරන ශාස්ත්‍රය මොනවාද කියලා. ඔව් අධ්‍යාපන පැත්තෙන් ගත්තොත් මම දැනට PhD එක හදාරනවා ආචාර්ය උපාධිය ඒත් නීති ශාස්ත්‍රයෙන්. ඒ වගේම මම ව්‍යාපාර කළමනාකරණය MBA එකක් තියෙනවා. ඒ වගේම LLB LLM එකක් තියෙනවා. ඉතින් ඇටර්නි ඇට් ලෝ. ඒ වගේම තමයි බැංකු ශාස්ත්‍රයේ මම දැනට කළමනාකරණ පුහුණු විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ මැනේජ්මන්ට් ට්‍රේනි. ඒත් එක්කම සංගීත විශාරද ගායන, ඒ වගේම සංගීත විශාරද වයලීන්, ඒ වගේම මම හිතන්නේ වගේ ශාස්ත්‍ර ගණනාවක් නියෝජනය කරනවා. ඉතින් ඇත්තටම අද සතුටුයි. ඒ වෙනුවෙන් මෙහෙම ඇගයීමක් හම්බ වෙච්ච එක ගැන. කාන්තාවක් විදිහට ආඩම්බර වෙන්න ඕන වෙලාවට ආඩම්බර වෙන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් ආඩම්බර විය යුතුමයි. මට අවසාන වශයෙන් කියන්න මේ වගේ අවෝඩ් සෙරමනි එකක් තියලා මේ විදිහට අගයීමක් කරන එක ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම කාන්තාවන් ගැන අපි දවස් 365ම කතා කරනවා. ඉතින් නමුත් මම හිතන්නේ කාන්තාවක් නැති ගෙදරක සිරියාවකුත් නැහැ කිව්වට තරහ වෙන්න එපා. ඉතින් මේ කාන්තාව මුළු දවස් 365ම බොහොම මහන්සිලා කටයුතු කරනවා. ඉතින් එක දවසක් මේ වගේ අවෝඩ් එකක් මේ වගේ සම්මානයක් ඇගීමක් ලැබෙනවට හැමෝම කැමතියි. ඉතින් මම හිතන්නේ අද ගොඩාක් වටින දෙයක් මේ අයිකනික් අවෝඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් කරලා තියෙන කාන්තාවන් වෙන විශේෂ සම්මාන වලක් සංවිධානය කරපු එක. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දේවල් තවත් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. අද සම්මාන හම්බ වෙච්ච හැම දෙනාම වෙනුවෙන්. බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. බොහොමත්ම ස්තුතියි.